සුබ දවසක් හැමෝම හොඳින් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද අපි ගෙනාවේ අලුත් විදිහේ වීඩියෝ එකක්. ඒ කියන්නේ අද ඉතිහාසයේ පන්තිය සම්බන්ධ වීඩියෝ එකක් නෙවෙයි අපි ගේන්නේ. අපි අද ගේන්නේ GPA. ඒ කියන්නේ අපි මේ වීඩියෝ එක මුල් කරගත්තේ එක්ස්ටර්නල් ඩිග්‍රී කරන සහෝදර සහෝදරයන් වෙනුවෙන්. ඒ කියන්නේ GPA එක අපි එක්ස්ටර්නල් විදිහට එක්ස්ටර්නල් ඩිග්‍රී කරන අය විදිහට ඒක වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි කැම්පස් එකේ ඉන්ටර්නල් කෙනෙක් විදිහට ඉගෙන ගන්නවා නම් අපේ GPA එකේදී අපිට සෙමෙස්ටර් 6ක් විශේෂ උපාධි සෙමෙස්ටර් 8ක් විදිහට ඒ කියන්නේ සෙමෙස්ටර් එක විදිහට වෙනස් වෙන්න පුළුවන් ඉන්ටර්නල් අයවේදී. නමුත් අපි එක්ස්ටර්නල් නිසා අපේ සෙමෙස්ටර් එක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට සෙමෙස්ටර් නැහැ. මම මේක මූලික කරගෙන කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එක්ස්ටර්නල් ඩිග්‍රී ආධාරණ සහෝදර සහෝදරයන් වෙනුවෙන්මයි. ඉතින් අපි අද කතා කරමු මේ GPA එක කියන්නේ මොකක්ද කියලා. සමහර විට ඔයාලා GPA එක කියන්නේ මොකක්ද කියලා දන්නවා වෙන්න පුළුවන්. සමහර විට නොදන්නවා වෙන්න පුළුවන්. අපි අද ඉගෙන ගමු මේ GPA එක කියන්නේ මොකක්ද කියන එක. එතකොට GPA එක මැද අපේ උපාධියට බලපාන්නේ කියන එක අපි අද ඉගෙන ගමු. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මුලින් GPA එක නැත්තම් grade point average ගැන අපි මොනවද දන්නේ? ඔයා මොනවද දන්නේ? සමහර විට ඔයා කිසිම අවබෝධයකින් නැතුව වෙන්න පුළුවන්. ඔයා මේ ඩිග්‍රී අදාගෙන සමහර විට ඔයා ෆස්ට් ඩේ එක්සෑම් ලියලා වෙන්න පුළුවන්, රිසල්ට් එනකන් ඉන්න වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔයා දැන් උපාධිය හදාරගෙන ඉවර වෙන්න පුළුවන්. ඒ කියන්නේ තර්ඩ් ඉයර් විදියට ඉන්න පුළුවන්. සමහර විට ඔයා මේ GPA එකේ ගැන කිසිම අවබෝධයක්, දල අවබෝධයක්වත් නැති වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. අපි බලමු මොකද මේ GPA කියන්නේ. GPA කියන එකේ අර්ථය තමයි grade point average. grade point average. එතකොට මේ grade point average කියන්නේ නැත්නම් GPA එක කියන එක ඔයාගේ උපාධියට කොහොමද බලපාන්නේ? ඒකට ඒ සබ්ජෙක්ට් එකේදී ඔයාට ඒකක අගයක් නැත්නම් ක්‍රෙඩිට් අගයක් තියෙනවා. ඒ ක්‍රෙඩිට් අගයක් එක්ක ඔයා ලබා ගන්න ඒ සාමාර්ථයද A+ද A-ද Bද B+ද කියන සාමාර්ථය අනුව ඒ ක්‍රෙඩිට් ගන්න ගුණ කරලා අපි GPA එක හොයා ගන්න ඕනේ. සරලවම මම මුලින්ම අපි ගන්න සාමාර්ථ ටික කියලා දෙන්න. ඒ කියන්නේ අපි එක සබ්ජෙක්ට් එකක කොයි විදිහටද මොන සාමාර්ථද ගන්න පුළුවන් කියන එක මම මුලින්ම කියලා දෙන්නම්. ඒකට බලමු. පළවෙනියෙන්ම අපිට A+ මේක හැමෝම දන්නවා කියලා මම හිතනවා. A+ කියන්නේ විශිෂ්ටයි කියන එක. විශිෂ්ටයි. ඊළඟට මේ විශිෂ්ටයි කියන එකේ අපි දැනගන්න ඕනේ ක්‍රෙඩිට් ගන්න 4. එතකොට A+ එකක් ඔයා ගන්නවා කියන්නේ ඔයා විශිෂ්ට සම්මාර්ථයක් සමග GPA එක 4ක අගයක් අරගෙන තියෙනවා. ඊළඟට A, ඊළඟට B+, B මේ විදිහට ගන්න ඕනේ. ඊළඟට B-, C+, C. එතකොට මේක අපි බලමු කොයි විදිහට වෙන්නේ කියන එක. A ඉඳන් අපිට B වෙනකම් මේ සම්පූර්ණ ටිකම අපිට ගන්න පුළුවන් හොඳයි කියන ගොඩට. මේ ටික හොඳයි. ඒකට ඔයා මොනවා හරි සබ්ජෙක්ට් එකකට B+ එකක් ගන්න කියන ඔයා හොඳයි. ඒකට මෙතනදී එක එක අගයන් තියෙනවා. A එකට අපිට 4යි, A+ එකේ අගයමයි. ඊළඟට A- නම් 3.70ක්, B+ නම් 3.30ක්, B නම් අපිට 3ක අගයක්
පිරිනැමෙනවා. මේක මම මේ කියන්නේ එක්ස්ටර්නල් අයට. බොහෝ දුරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි කරන අය ගාව උපාධි විවරණිකාව තියෙනවා. ඒකේ මේ පිළිබඳ තව දුරට සඳහන් වෙනවා. මම මේක අද වීඩියෝ එකකින් කියන්නේ කල්පනා කරේ අපේ සහෝදර සහෝදරියන් මේ ගැන කිසිම අවබෝධයක් නැතිව තවමත් උපාධිය අදාරමින් යන නිසා. බලමු ඊළඟට B ඉඳන් C වෙනකම් අපිට මෙතන ගන්න පුළුවන් සතුටුදායකයි. සේප් අවුලක් නැහැ සේප්. සතුටුදායකයි. එතන මේ සතුටුදායකයේ B මයිනස් කියද්දි අපිට 2.70ක අගයක් ලැබෙනවා. ඊළඟට C ප්ලස් 2.30ක් C කියද්දි අපිට 2. එතකොට සාමාන්‍යයෙන් අපිට ඩිග්‍රිය ලැබෙන්නේ GP එක 2කට වැඩි. 2ක් වෙන්න ඕන. එතකොට 2ට පල්ලෙහ තියෙනවා නම් ඔයාගේ GP එකේ ඔයාට උපාධිය ලබා ගත නොහැකි. අපි බලමු ඊළඟ ටික C වලින් පහළට. C වලින් පහළට කතා කරමු. C minus ඊළඟට D plus B ඊළඟට E. මේකෙදි මේ ටිකම අපි ගන්නේ අසතුටුදායකයි කියන කොටසට. අසතුටුදායකයි. එතකොට මේකෙත් අගය අපිට දෙන්න පුළුවන්. C කියන්නේ 1.70ක්, C minus කියන්නේ 1.70ක්, ඊළඟට D කියන්නේ 1.30ක්. D කියන එකට අපිට එකක් දෙන්න පුළුවන්. E කියන එකේදී බිඳුව කියන අගය දෙන්න. එතකොට ඔයා මේ C minus ඉඳන් පල්ලෙහාට කුමන හෝ සබ්ජෙක්ට් එකකට සාමාර්ථයක් ගන්නවා නම් ඔයා නැවත මේ සබ්ජෙක්ට් ලියන්න ඕනේ. ඔයා රිපීට් කියන කොටසට තමයි මේ වගේ සාමාර්ථයක් ගත්තොත් සිද්ධ වෙන්නේ. එතකොට ඔයා නැවත විභාගයට මුහුණ දීලා ඔයාගේ GP අගය හොඳ සාමාර්ථයකට ගෙනියන්න ඕනේ. එතකොට මේවට අපි ඒ වගේම මෙන්න 7යි අසතුටුදායක. මේවට අපිට කියන්න පුළුවන් ඌන සාමාර්ථ කියලා. ඌන සාමාර්ථ. වැඩේ අවුල්. ඌන සාමාර්ථ. එතකොට අපි ඊළඟට මීට අමතරව තව දෙකක් ඔයාලා ඉදික දන්නවා. ඇබ්සන් කියන්නේ විභාගයට ඇප්ලිකේෂන් දාලා ඔයා ඒ දවසට ඒ සබ්ජෙක්ට් එකට ඔයා යන්නේ නැහැ. ඒකට ඇබ්සන් පැමිණ නැහැ. නොපැමිණි කියලා අපිට ඒක කතා කරන්න පුළුවන්. ඊළඟට ඔයාට තව විදිහක් වැටෙන්න පුළුවන්. ඒ අදාළ සබ්ජෙක්ට් එකේ MC කියලා. MC කියන්නේ මෙඩිකල්. ඒ කියන්නේ ඔයා අදාළ සබ්ජෙක්ට් එකට යම් කිසි අසනීපයක් නිසා මෙඩිකල් දාපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට මේක වෛද්‍ය හේතු මත තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මේ විදිහට GP අගය අපිට විවිධ සාමාර්ථ සහ ඒ වගේ අගයන් පිළිබඳව එක කතා කරගත්තා. එතකොට හිතන්න අපි එතකොට GP අගය කැල්කියුලේට් කරගන්න අපිට අපේ App Store, Apple App Store නැත්නම් Play Store හරහා විවිධ ඇප් තියෙනවා. එතකොට ඒ හරහා අපිට අපේ GP අගය කැල්කියුලේට් කරගන්න පුළුවන්. එතකොට අපි නිකම් මේ GP අගය කැල්කියුලේට් කරලා බලමු අපි කරන සබ්ජෙක්ට් වලට අදාළ. ඔන්න බලමු. මම හිතනවා අපි බාහිර ශිෂ්‍යයෝ හින්දා අපි කරන සබ්ජෙක්ට් එකේ සබ්ජෙක්ට් කෝඩ් එක අපි දන්නවා. එතකොට මේක එක්ස්ටර්නල් අය වෙනුවෙන්ම කරපු නිසා මම හිතනවා මේක එක්ස්ටර්නල් අයට බොහෝ වැදගත් දෙයක් වෙයි කියලා. බලමු අපි කරනවා මෙන්න මේ සබ්ජෙක්ට් කෝඩ් එක. මේක දන්නවා ඇති. මම ටිකක් උඩින් ලියන්නම්. පේන විදිහට එන්න බලන්න. මේ සබ්ජෙක්ට් කෝඩ් එක. අපි කරන සබ්ජෙක්ට් එක සාමාන්‍යයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අපි පළවෙනි එකට කියනවා 11 ඊළඟට 12 කොටස් දෙකකට බෙදෙන නිසා ඊළඟ සබ්ජෙක්ට් එක කෝඩ් එක 11 12 ඊළඟට අපි කරන අනිත් සබ්ජෙක්ට් එක
සිංහල කියලා හිතන්න. සිංහල 1001 සිංහල 1002. එතකොට ඔයාට උනත් ඔයාගේ GPA එක නිකන් කැල්කියුලේට් කරලා බලන්න පුළුවන් රිසල්ට් ඇවිල්ලා නැත්නම් කොයි විදිහේ රිසල්ට් එකක් වගේ එයිද කියන එක ඔයාට පෙර ඉඳන් දැනගෙන තියාගන්න පුළුවන්. එතකොට අපි කරන අනිවාර්ය සබ්ජෙක්ට් තියෙනවා GENG English and JIT IT කියන සබ්ජෙක්ට් එක. එතකොට අපි බලමු මේවට මේව එකක් දාලා. ඒ කියන්නේ සාමාන්‍යයක් අපිට හිතෙන විදිහට අපි දාලා පොඩ්ඩ GPA ගේ කොයි විදිහට එනවද කියලා බලමු. මම මේ කෝඩ් එකේ 10 2 කියන ටික මකන්නම් දැනට. මම ඉස්සරහින් ලියන්නම්. මේකට අපි ගන්නවා කියන්නේ A+. මේක A. මේක A+. මේක B. මේක C+. මේක B. මේක B. B+. B- කියලා දැන්. ඒකට අපි බලමු මේ අදාළ ඒවට. මම අර කලින් කිව්වේ එක එක සබ්ජෙක්ට් වලට එන සාමාර්ථ අගේ ක්‍රෙඩිට් අගේ බලමු දැන්. A එකක් නම් අපිට 4ක්. A+ එකක් නම් A එකක් නම් ඒත් 4. A+ නම් 4යි. B එකක් නම් අපිට ගන්න වෙන්නේ 3යි 30ක සාමාර්ථය. ඊළඟට C+ නම් C+ කියද්දී අපිට ගන්න වෙනවා 2යි 30ක්. ඊළඟට අපිට ගන්න වෙනවා B කියන එක 3ක්. ඊළඟට B ඒ 3යි. B+ නම් 3යි 70යි. B- නම් 2යි 70. මේ විදිහට අපිට ක්‍රෙඩිට් අගයක් ගන්න පුළුවන්. එතකොට මේකෙදි අපි ඊළඟට කරන්නේ අපිට මේ අදාළ සබ්ජෙක්ට් වලට ඒකක අගයක් තියෙනවා. වෙනම ක්‍රෙඩිට් අගයක් තියෙනවා. ඒ ක්‍රෙඩිට් අගෙන් මේ GPA එකේ අගය, ඒ කියන්නේ අපි ගත්ත සාමාර්ථයේ අගයෙන් ගුණ කරන්න ඕන. ඒක කොහොමද කරන්නේ කියලා බලමු. මෙතන 4යි. මේ ප්‍රධාන සබ්ජෙක්ට් වල අපි ගන්න ප්‍රධාන සබ්ජෙක්ට් වලට එනකම් මෙතනට එනකම් අපේ මේ වගේ 4 ගානේ තමයි ඒකක අගය තියෙන්නේ. ඊළඟට අපි කරන්නේ අනිවාර්ය විෂයන් අපිට කරන්න තියෙනවා වගේ දැම්මොත් සොෆ්ට් වල 2යි. මේක බොහෝ විට වැදගත් වෙයි ෆස්ට් ඉයර් එකේ ඉන්න කෙනෙක්ට. මේ අදාළ ඒ සබ්ජෙක්ට් වලට අදාළව ඊළඟට 3යි 70ක් නම් මෙතන 3යි ඉංග්‍රීසි වලට ජිට් වලට 3. ඒකට මේක මේ විදිහට අපි ගුණ කරගන්න ඕනේ. ගුණ කරගෙන අපි අගයන් ටික බලමු කීයක්ද එන්නේ කියලා. බලමු දැන් මෙතන මේක ගුණ කරලා 4 වරක් 4 මෙතනට අපිට දාන්න පුළුවන් 16ක්. මෙතන 16යි මෙතනත් 16යි. ඒකට 3යි 30. ඔයාලට උනත් මේක කැල්කියුලේට් කරලා තනියෙන් බලා ගන්න පුළුවන්. ඒකට මෙතන මේ වගේ අගයක් එනවා. ඊළඟට 2යි ගුණ කිරීම 4. බලමු 2යි 30 කිරීම 4යි. ඒක 9යි 2ක් එනවා. 3 මෙතන 12යි මෙතන 12යි. ඊළඟට 3යි 70ක් බැලුවොත් 3ෙන් 11යි 1ක් එනවා. මෙතන 2යි 70 ගුණ කිරීම 3 ක්‍රෙඩිට් අගේ 3යි නම් 8යි 0.1ක් යනවා. අපි මේක බලමු දැන් එකට අරගෙන කොයි විදිහටද එන්නේ කියලා. අපි මේ අගයන් ටික මම කලින් මැකුවා. මේ ටික පැත්තකින් අපි ලියාගමු අගයන් කොහොමද එන්නේ කියලා. ඒ අදාළ සබ්ජෙක්ට් එකේ අගයන් තමයි මේ තියෙන්නේ. ඒ නැති නිසා මම මේ ටික මුල් ටික මැකුවා. 12යි 11.1යි 8.1. හරි. එතකොට අපි බලමු දැන් මේකේ සම්පූර්ණ අගය තමයි එන්නේ. ඒ කියන්නේ අතන අපි ක්‍රෙඩිට් ගානක් ලියුවානේ. ඒ අදාළ සබ්ජෙක්ට් එකට 4යි 4යි ප්‍රධාන සබ්ජෙක්ට් වලට 4යි
soft වලට 2යි ඉංග්‍රීසි වලට 3යි IT වලට 3යි කියලා. ඒකට සම්පූර්ණයෙන් මෙතන ක්‍රෙඩිට් ගාන අපේ 32යි. මේ පැත්තකින් මම ලියන්නම් 32යි අපේ ක්‍රෙඩිට්. සබ්ජෙක්ට් එක ක්‍රෙඩිට් ගාන සබ්ජෙක්ට් ඔක්කොගෙම ක්‍රෙඩිට් ගාන එතකොට 32යි. එතකොට අපි මේ ටික එකතු කරලා බලුවොත් අපිට GP එකට දාන්න පුළුවන් අපේ සම්පූර්ණ අගේ මෙතන එකතු කරාම මේ ටික එක එක සබ්ජෙක්ට් වලට 113.6ක් වෙනවා. අපි බෙදන්න ඕනේ මේක අපේ විෂයන් ඔක්කොගෙම ක්‍රෙඩිට් අගේ. ඒ කියන්නේ 32න් බෙදන්න ඕනේ. බලමු අපි බෙදලා කොයි වගේ GP අගයක් එනවද කියලා. 32න් බෙදුවාම 3.55ක් වගේ අගයක් එනවා. මම හිතන්නේ හරි. ඔව්. එතකොට දැන් හිතන්න කාට හරි කියන්න පුළුවන්ද නිකන් මේ 3.55 කියන අගය නැත්නම් GP අගය මේ අපි කියුවේ GP අගය. හොඳද? GP grade point average. ඒකට 3.55ක් කියන්නේ නැත්නම් 3.55ක් කියන්නේ මොන වගේ සාමාර්ථයක්? දැන් අපිට අපේ ඩිග්‍රී ඇතුලේ සාමාන්‍යයෙන් ගන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් පාස් වෙන්න පුළුවන්. normally කරපු ටික ඇති මේ අවුරුදු 3 හෝ 3.5 පාස් එකක් ඇති යන්තම් GP අගේ 2යි නම් පාස් තමයි ඔය. ඔහෙ කරන්නම් වාලේ කරා නම් 2කට වගේ ගන්න පුළුවන්. හරි ෂේප් පවුලක් නැහැ. ඇති මෙච්චරයි කියන්නේ. නමුත් ඔයාට ෆස්ට් ක්ලාස් එකකට, සෙකන්ඩ් අපර් එකකට, සෙකන්ඩ් ලෝවර් එකකට නැත්නම් පළමු පෙළ ඉහළ ඒ විදිහට සාමාර්ථයකට හොඳ ක්ලාස් එකක් ගන්න අවශ්‍ය නම් ඔයාට පළවෙනි අවුරුද්දේ නම් හොඳ GP එකක් මේ වගේ හොඳ GP එකක් තියාගෙන යන්න ඕනේ. එතකොට නිකන් හිතන්න ඔය අනිවාර්යෙන්ම 3.55 සාමාන්‍යයෙන් අපි ඉන්ටර්නල් අයගේ නම් 3.60ක් හෝ ඊට වැඩි නම් 3.60ක් හෝ ඊට වැඩි නම් ඒක එන්නේ ෆස්ට් ක්ලාස් එකක් විදිහට. ඒකට ඔයා සමහර විට බැජ් ස්ටොක් කියන විදිහට හඳුන්වන. එතකොට ඒ විදිහට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆස්ට් ක්ලාස් එකකට මේ වගේ 3.60ක් හෝ ඊට වැඩි වෙන්න ඕනේ. එතකොට මේ අපිට එක දැනට අපිට කැල්කියුලේට් කරගන්න පුළුවන් මේ වගේ GP අගයක් ගත්තොත් ෆස්ට් ක්ලාස් එකක් හෝ සෙකන්ඩ් අපර් එකකින් අපේ ඩිග්‍රිය නවත්ත ගන්න පුළුවන් කියලා. එතකොට ඔයා හරියට වැඩ කරොත් ඔයාට ෆස්ට් ක්ලාස් එකකට යන්න බැරි කමක් නැහැ. එතකොට ඔයා කරන්න ඕනේ ඒ ලකුණු සාමාන්‍ය ලකුණු දෙන විදිය දන්නවා ඔයාලා 75 80 100 සාමාන්‍යයෙන් පේපර් එකකට 100 අපිට ගන්න බෑ. ලෙක්චර්ස්ලා බලන ක්‍රමයක් එක්ක අපි උත්තර ලියන ක්‍රමයක් එක්ක අපිට ලකුණු 100කට යන්න බෑ. නමුත් ඔයාට උත්සාහ කරොත් බැරි කමක් නැහැ 90 හෝ 80 සීමාව පහු කරන්න. එතකොට ඔයා ෆේල් මට්ටමේ නම් ඉන්නේ. අද ඉඳන් හොඳට වැඩ කරන්න. උවමනාව තියාගන්න. තවත් කෙනෙක් එක්ක තරඟකාරීත්වයට වැඩ කරන්න අනිවාර්යෙන් මම මේ උපාධිය හොඳ සාර්ථක විදිහට කරගන්නවා කියන මත. සමහර අය ඉන්නවා ඔහේ කරන්නම් වාලේ කර. එහෙම කරන්න එපා. අම්මා තාත්තා ඔයාට වැය කරන මුදල උගන්වන්න මහන්සි වුණ කාලය බලලා ඒව හිතලා ඔයා වැඩ කරන්න. ඉතින් හැමෝටම සුබ පතනවා හොඳ GP අගයක් එක්ක හොඳ ඩිග්‍රී එකක් ලබා ගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.